ආයිබෝවන් මම ජෝතිෂවේදී පානදොරේ මංචල පෙරේරා. කන්‍යා ලග්න හිමියන්ගේ 2025 සිංහල අලුත් අවුරුදු උදාව සමග ලග්න බලාපොල ඉදිරිපත් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් වෙනද වගේම අපි සටහනක් භාවිතා කරලා තියෙනවා. මෙම සටහනේ ප්‍රධාන ග්‍රහ කීප දෙනෙකුගේ ග්‍රහ මාරු වලට අදාළව අපි ඔබට ලග්න බලාපොල ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. මේක බොහොම නිවැරදි තාර්කික ක්‍රමයක්. ඔබ දන්නවා කාලයක් තිස්සේ මේ නාලිකාව හරහා මේ නැරඹුවා නම් ඉතින් ඔබ නිර්වෘල් මනසකින් විවේකීව ශ්‍රාවදානව මේ ශ්‍රවණය කරන වග බලා ගන්න. මෙතෙන්දී අපි මාස 12ක කාලයක්, ඒ කියන්නේ 2026 සිංහල අලුත් අවුරුදු උදාව දක්වා කාලය මේ සිට අපි මෙම ලග්න බලාපොල සඳහා ඉලක්කගත කරගන්නවා. ඉතින් විශේෂයෙන් අපි තවත් කරුණු ඉස්සරහට කතා කරන ගමන් ඔබට මෙම ලග්න බලාපොල වලදී මම කාරණා දෙකක්, කාණ්ඩ දෙකක් යටතේ ඉදිරිපත් කරනවා. ඒක තමයි ඔබට වාසිදායක ප්‍රදේශයක් ගැන සඳහන් කරනවා. ඒ වගේම ඔබට යම්කිසි අවාසිදායක ප්‍රදේශයක් ගැන කියලා දෙනවා. එතකොට ඔබට පුළුවන් මේ වාසිදායක ප්‍රදේශයේදී එම වාසිය ඉහළට ඔසවාගෙන ගෙනියන්න. ඒ වගේම ඔබට අවාසිදායක ප්‍රදේශයේදී එම වන හානි අවම කරවා ගන්න හෝ එවෙන් අතමිදී කටයුතු කරන්න ඔබට පුළුවන්. ඉතින් මොනවද ඔබට ලැබෙන වාසිදායක ස්වභාවය මේ ග්‍රහ සටහන අනුව? මේ ග්‍රහ සටහනකින් මේ තොරතුරු කිව්වට ඇත්තරම මේ ග්‍රහයන්ගෙන් නෙවෙයි මේ බලාපොල කියන්නේ ඔබට ඔබගේ පූර්ව ජන්මවල සිදු කරපු කුසල අකුසල කර්ම වලට අනුකූලව තමයි මේ ග්‍රහ සටහනට සාපේක්ෂ වෙලා බලාපොලයක් විදිහට ඔබගේ අනාගතය ගැන කියන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් මේක නියම ධර්ම වලට යටත්ව තමයි මේ කාර්ය සිදු වෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය ඔබගේ 10 වැන්නට යන්නේ මැයි මාස 14 වෙනිදා. ඉතින් 10 වැන්නෙන් කියන්නේ රැකියාව. ඇත්තටම රැකියාවේ ඉහළ දියුණුවක් උදා කරගන්න ඔන්න හොඳ අවස්ථාවක් ගොඩ නැගෙනවා. මේ දක්වා රැකියා සම්බන්ධයෙන් යම් ආකාරයේ පීඩන වලට ලක් වෙලා තිබුණා නම් එම පීඩන වලින් නිදහස් වෙන්න ඔන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් රැකියාවේ උසස් වීම, ඒ වගේම රැකියා සම්බන්ධ ස්ථාන මාරු, අංශ මාරු වගේ දේවල් වලට ඔබ බලාපොරොත්තු තබා තිබුණා නම් ඔන්න වසරක කාලය තුල ඒ සඳහා ඔබට අවකාශ පෑදෙනවා. ඒ වගේම තමයි රැකියා සම්බන්ධ කටයුතු වලදී ඔබ විශේෂ කෙනෙක් විදියට කැපී පෙනෙන්න, ඒ වගේම අන්‍යයන්ගේ ඇගයීම් වලට ලක් වෙන්න, උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක් වෙන්න වගේ දේවල් වලටත් ඔන්න ඔබට හිතකර වටපිටාවක් ගොඩ නැගෙනවා. ඉතින් ඔබගේ දක්ෂතා හැකියාවල් හරියට ඉලක්කගත කරලා යොමු කරගත්තොත් ඔන්න ඔබට ජයග්‍රහී ප්‍රතිඵල ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙම පලාපලෙන් ඔබ දැන් යම් ආකාරයක සිත සතුටු කරගත්තාට මේ පලාපලය ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබ තීරණ තීන්දුව අරගෙන කටයුතු කරන්න ඕන. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ ධනය ගැන. ලැබෙන ධනය 11 වෙනි නියෝජනය කරන්නේ 11 වෙනි අධිපතිය සඳු ග්‍රහය. ඉතින් විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට මේ සඳු ග්‍රහයාගේ මේ ගෝචරය මත සුවිශේෂී වෙන ධනය ආකර්ෂණය වෙන දවස් අපිට කියලා දෙන්න පුළුවන්. ඒක අපි ප්‍රකාශ කරන්නේ මාසික ලග්න බලාපොල වැඩසටහනදී. බොහොම ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ සමහර කන්‍යා ලග්න හිමියන් මේ වාසිය ඉහළ මට්ටමට සපයා ගත්ත අයත් ඉන්නවා. විශේෂයෙන් හදිසි ධන වාසනාව වගේ දේවල් එම දවස්වල උරගා බලලා. ඉතින් එම දේ ලබා ගන්නවා නම් ඔබට තියෙනවා මගේ නාලිකාව subscribe කරලා මෙම වීඩියෝට like එකකුත් දාලා ඔබට ඉදිරියේදී මාස්පතා ලැබෙන කන්‍යා ලග්න හිමියන්ගේ ලග්න බලාපොලට අදාළ වීඩියෝ නරඹන්න. ඉතින් ඇත්තටම ගත්තොත් සමස්තයක් වශයෙන් මෙම වසර ගත්තාම කන්‍යා ලග්න හිමියන්ට මුදල් ලැබීම සම්බන්ධයෙන් හිතකර වටපිටාවක් ගොඩනගෙනවා කියන්න පුළුවන්. නමුත් මේ දිනවල මම මෙතන සටහන් කරේ නෑ අඟහරු ග්‍රහයා මේ 11 වැන්නේ ගෝචර වෙනවා. මෙයා ජුනි මාසේ මුල් සතිය වෙනකම් මේ ස්ථානයේ යනවා. ඉතින් මෙම ඉදිරි මාස දෙකකට ආසන්න කාලයක් යම් ආකාරයක ඔබගේ ධනය සම්බන්ධයෙන් අවිරතාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ඊට පසුව ඒක යථා තත්ත්වයට පත් වෙලා යන්න පුළුවන්. ඒක නිසා මෙම ජුනි මාසේ මුල් සතිය වෙනකම් ඔබ ධනය ලැබීම සම්බන්ධයෙන් යම්කිසි අවිරතා ඇති වෙන්න පුළුවන්. ඒක වෙළඳ ව්‍යාපාර සම්බන්ධ කටයුතු නිරත වන අයටත් ඒක යම් ආකාරයක බලපාන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙම වසර ගත්තාම වෙළඳ ව්‍යාපාර අංශයේ කටයුතු වල ඉහළ සතුරුදායක තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. නව ව්‍යාපාර ආරම්භ කරන්න, ව්‍යාපාර දියුණු කරගන්න වගේ හිතන් ඉන්න අයට ඔන්න හොඳ සතුරුදායක තත්ත්වයක් ඇතිවෙනවා වගේ ස්වයං රැකියාව වගේ දේවල් කරන උත්සාහ කරන කන්‍යා ලග්න හිමියන්ගේ එවැනි බලාපොරොත්තු පවා ඉටු වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබගේ
නවවැන්නේ බ්‍රහස්පති මැයි මාසේ 14 වෙනිදා දක්වා පවතිනවා. ඉතින් විදේශගත වීම සඳහා බලාපොරොත්තු තබා තිබෙන අයට මේක සක්‍රිය වෙලා පවතිනවා මැයි මාසේ 14 වෙනිදා වෙනකන්. මැයි මාසේ 14 න් පසුවත් ඒක ඔබ අතාරින්න එපා. ඔබට යම් ආකාරයක බලාපොරොත්තු ඉලක්කය සපුරා ගැනීම හැකියාව ඉදිරි මාසවලදී පවා ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමියනි ඊළඟට කියන්න තියෙන්නේ මේ කියන්නේ අතර ඔබගේ පොදු ලග්න පලාපලයක්. කිසිසේත් ඔබගේ පුද්ගලික කේන්දරය මත පදනම් වෙලා පලාපල ඉදිරිපත් කිරීමක් නෙවෙයි. පුද්ගලික කේන්දරය මාහරහා සජීවීව පරීක්ෂා කරන ක්‍රමයක් මේ වෙනකොට තියෙනවා. ඒක WhatsApp තාක්ෂණය හරහා ඉතා ඉක්මනින් කාර්යක්ෂම සිදු කළ දෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නවා නම් මේ වෙනකොට තිරේ දිස්සන WhatsApp අංකය හරහා සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඒ ගැන තොරතුරු ලබා ගන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු කන්‍යා ලග්න හිමියන්ගේ අධ්‍යනාංශයේ කටයුතු නිරතවන අයට යම් ආකාරයේ අභියෝග කීපයකට මුහුණ දුන්නත් ඔබට සාර්ථකත්වයක් ඇති වෙනවා කියන එක කියන්න පුළුවන්. ඒ වගේම අධ්‍යනාංශයේ කටයුතු වල ඉහළ සතුටුදායක තත්ත්වයක් අභියෝග මධ්‍යවත් ඔබ ලබා ගන්නවා කියන එක වගකීමෙන් යුතුව කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ රාහු කේතු ග්‍රහ මාරුව විශේෂ අවස්ථාවක් වෙනවා මැයි මාසේ 18 වෙනිදා සිදු වෙන. ඉතින් කේතු ග්‍රහය ඔබගේ 12 වෙනිදාට යනකොට ඇත්තටම මේ වෙනකන් ඔබ යම් ආකාරයක ගැටලුවක් නිසා පීඩා විඳි සිටි කන්‍යා ලග්න හිමියෙක් නම් ඔන්න එම ගැටලුව විසඳිලා ඔබට යම් ආකාරයේ සැනසෙලිදායක සුවදායක තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. මෙතෙක් සමහර ගැටලු විසඳා ගැනීමේදී ඔබට දර්ශනය නොවෙච්ච යම් යම් පැතිකඩවල් දර්ශනය වීම වගේ දේවලුත් මේ හරහා සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරනකොට ඊළඟට කතා කරන්න වෙනවා අපිට ස්ථාන දෙපළ ගැන. 4 වැන්න අධිපතිත්වය 9 සහ 10 කියන ස්ථානවල සහ 11 වැන්නේ යම් කිසි මාස ගාණක් මෙම වසර තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ස්ථාන දේපළවල දියුණුවක් උදා වෙනවා. විශේෂයෙන් නව දේපළ මිලදී ගැනීමට හෝ තම දේපළ විකිණීමට අදහස් කරමින් සිටින කන්‍යා ලග්න හිමියගේ එවැනි බලාපොරොත්තුවක් ඉටු වෙනවා වගේම පදිංචි වීම සඳහා සුදුසු පරිසරයක් සොයන, ඒ වගේම නව නිවසක් ඉදි කරන්න හිතන් ඉන්න සහ ඉදි කරන්න ගියත් යම් කෙසේ හේතු නිසා ප්‍රමාද වෙච්ච අයගේ ඒ ප්‍රමාද දුරු වෙලා එම නිවාස බලාපොරොත්තුව සිහිනය සැබෑ වෙන්න හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් කන්‍යා ලග්න හිමියනි ඊළඟට අපි යම් කෙසේ තීරණාත්මක ප්‍රදේශයක් ගැන කතා කරමු. ඒ තමයි විවාහය. බලමු ඒ සම්බන්ධයෙන් මේ බලන්න සෙනසුරු ග්‍රහය සහ රාහු ග්‍රහය කියන දෙදෙනාම ඔබගේ 7 වැන්නේ ඉඳලා රාහු ග්‍රහය මැයි මාසේ 18 වෙනිදා ඔබගේ 6 වැන්නට යනවා. ඉතින් ඇත්තටම මෙම තත්ත්වයේදී මේ තත්ත්වය විවාහ සම්බන්ධයෙන් යම් ආකාරයක වෙනත් විදිහේ ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් විවාහ ජීවිත ගත කරන කන්‍යා ලග්න හිමියන් තම විවාහ ජීවිතයේ පැවැත්ම ආරක්ෂා කරගන්නත්, ඒ වගේම විවාහ සහකරුවෝ සහකාරියගේ හිත් දිනා ගන්න කටයුතු කරන්නත්, ඒ වගේම විවාහ ජීවිතයට පලිබෝධයක් විය හැකි දේවල් වලින් බැහැරව සිටින්නත් විශේෂයෙන් මෙම කාල පරිච්ඡේදයේ ඔබ විශේෂයෙන්ම වග බලා ගන්න ඕන. ඉතින් විවාහ ජීවිතයේ බරපතල විදිහට යම්කිසි ආකාරය පීඩනයට ලක් වෙන්න පුළුවන් විශේෂ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උප්පත්තියේ දුර්වල වූ සෙනසුරුගේ මහදසාවක් අතුරු දසාවක් ගෙවන, උප්පත්තියේ දුර්වල වූ රාහුගේ මහදසාවක් අතුරු දසාවක් ගෙවන, ඒ වගේම ජන්මේ රාශියකට මැදි වෙච්ච කන්‍යා ලග්න හිමියන් විවාහ ජීවිත ගත කරන අය ඉන්නවා නම් ඉතා පරස්සමේ ඒ වගේම එම විවාහ ජීවිතය ඇති වෙන ගැටලු ඉතා බුද්ධිමත්ව ඉවසලිමත්ව විසඳා ගනිමින් කටයුතු කරන්න ඉදිරියට වග බලා ගන්න ඕන. ඔබට සුබවාදී පැති කියනකොට මෙන්න මම කියනවා යම් කිසි ආකාරයේ ආරක්ෂා වෙන්න ඕන පැති. මේකෙන් කියන්නේ ඔබ රින මානසිකත්වයට වටනවා කියන එක හෝ මේ කියන දේවල් ඒ අයුරින්ම සිදු වෙනවා කියන එක නෙවෙයි. මේ වගේ අවස්ථාවක් ආවම ඔබ කලින් සූදානම් වෙලා තියාගන්න ඒකට මුහුණ දෙන්නේ කොහොමද, ඒකට අභියෝගය ජයගන්නේ කොහොමද කියන එක. ඉතින් ජන්මේ රාශියක් ගැන මම කතා කරා. ජන්මේ රාශික අපලයක් මේ කේන්දරයෙන් බලන්න බෑ. ඒකට ඔබගේ උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා සඳු ග්‍රහය ඔබගේ 6, 7, 8 කියන ස්ථාන තුනෙන් එකක සිටිනවා නම් ඔබ ජන්මේ රාශික අපලයකට මැදි වෙච්ච අය. ඉතින් ඇත්තටම මේ වගේ තියෙනවා නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඇත්තටම බය වෙන්න නෙවෙයි. මේ සම්බන්ධයෙන් මම කල්ලා තියෙනවා සෙනසුරු මාරුවට අදාළ ලග්න පලාපලයක්. මම ඒක පල්ලා description area එකේ සඳහන් කරන්නම්. ඒක link එක ඔබ අනිවාර්යයෙන් මෙම වීඩියෝ එක ඉවරච්ච ගමන් එම link එකෙන් එම වීඩියෝ එක නරඹන්න අන්න එතන තියෙනවා විවාහ ජීවිතය ආරක්ෂා කරගන්න ඔබ පොදුවේ කරන්න ඕන මොනවද කියන එක ගැන. ඉතින් ඇත්තටම මේවට කිසිම දෙයකට බය වෙන්න එපා. මේක පොදුවේ කියන ලග්න පලාපලයක්. සමහර විට මේ කිව්වාට මේවා සිදු නොවෙන්නත් පුළුවන්. මොකද ඒක ඔබගේ අනිකුත් ග්‍රහයන්ගේ බලවත්භාවය, ඔබ ගෙවන මහදස අතුරු දසාව ස්වභාවය මත මේක වෙනස් වෙන්න පුළුවන්. මේක ඇත්තටම පොදු ලග්න පලාපලයක් කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඇත්තටම කන ලග්න හිමියන්ට
මේ ඉදිරි මාස කීපය පොදුවේ ගත්තොත් ඇත්තටම සතුටුදායක ඔබ කලින් වසරකට වඩා ඉහළට නොයෙක් අංශවලින් යන්න පුළුවන් අවස්ථාව අපසාරය ඇති කරනවා. ඉතින් විශේෂයෙන් සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින කන්‍යා ලග්නයේ විවාහ යෝජනා ඉදිරිපත් වෙනවා. හැබැයි ඒවා තීන්දුවකට යාමේදී ඔබ ඉතා නිවැරදි පරීක්ෂා වලට ලක් කරගන්න ඕන. ඇත්තටම ඔබට මෙම වසරේදී මේ වසරක් කියන කාල පරිච්ඡේදය ඔබගේ බලාපොරොත්තු ඉලක්ක තියාගන්න ඒවා සාර්ථකත්වයක් කර ගැනීම සඳහා ඔබ නොපසුබට උත්සාහයෙන් වීරියෙන් යුතුව වැඩ කටයුතු කරන්න. මාස 12ක් ඉවරනට ගිය තැන ඔබ හැරී බලන්න ඔබ හිටියාට වඩා ඔබ මොන අංශ වලින් දියුණුවක් කරා ගිහිල්ලා තියෙනවද? ඔබගේ බලාපොරොත්තු කොතෙක් දුරට සාර්ථක වෙලා තියෙනවද? එහෙම අසාර්ථක වුණා නම් ඒවට හේතු මොනවද? ඒවන් සකසාගෙන ඉදිරියේදී කටයුතු කරන්නේ කොහොමද කියන දේවල් ගැන ඔබ අධ්‍යයනයට ලක් කරන්න. ඉතින් මේ වගේම කතා කරන්න ඕන ආධ්‍යාත්මික පැත්තත් මේ ලෞකික පැත්ත විතරයි කතා කරේ. වෙනමම සුවයක් ආධ්‍යාත්මික සුවය කියන්නේ ඒකට ප්‍රවිෂ්ඨ වෙන්නත් ඔබ මෙම කාලයේදී හිතන්න ඕන ඒක කොයි ආකාරයක ඔබ ළඟා කරගන්නවද කියලා. ඉතින් මම ගොඩක් වෙලා කතා කරා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමුන බලාපොරොත්තුවක් තියාගෙන මම සමුගන්න ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබගේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි.